Hello, hello! Welcome to everyone! අද අපි පයිප් ක්ලීනර් වලින් ලස්සන චූටි පෝච්චියක් හදමු. මෙයාව හදන්න අපිට පෝච්චියකුයි ස්පෝන්ජ් එකයි මේ කම්බි අලවන මෙන්න මේ රෝලයි කහ පාට රතු පාට කොළ පාට පයිප් ක්ලීනරයි ඉතින් පයිප් ක්ලීනර් කපා ගන්න හොඳ කතුරකුයි ලූ ගන්න එකයි මම මල ටිකක් චූටියට හදන්නේ. ඉතින් මල චූටියට හදන හින්දා මට එක මලක් හදන්න පයිප් ක්ලීනර් දෙකක් විතර ඇති. මෙතෙන්ට අපි මේ ගන්න පයිප් ක්ලීනර් දෙක මෙන්න මේ විදියට සෙට් කරගන්න ඕන හොඳ තදට. හරිද? මල ටිකක් ඔයාට ලොකුවට හදන්න ඕන නම් මෙතෙන්ට තවත් පයිප් ක්ලීනර් එකක් හෝ දෙකක් විතර එකතු කරගෙන මේ හදන විදියටම හදාගන්න පුළුවන්. දැන් අපි මේ පයිප් ක්ලීනර් එක රෝල් කරගත්තී. දෙපැත්තෙන් කොටස් දෙකක් මෙන්න මේ වගේ ඉතුරු කරගත්තනේ. මේ ඉතුරු කරගත්ත කොටස් දෙකෙන් එක පැත්තක් අපි පොඩ්ඩක් වැඩිපුර ඉතුරු කරගන්න ඕන. ඒකට හේතුව තමයි අපි මේ ටික රෝල් කරගෙන ඉවර වුණාට පස්සේ මේ ටික තද කරන්න ඒ අපි ඉතුරු කරගත්තු කොටස අපිට අවශ්‍ය වෙනවා. මම මෙතන මල හදන්නේ රතු පාටින්. ඒ නිසා ඉතින් මම රතු පාටින් තමයි දෙකක් ගත්තේ. ඔය කහ පාට ගත්තේ මම මැදට. ඉතින් මල ලොකුවට හැදුවත් අපිට කහ පාටින් එකක් තිබ්බාම හොඳටම ප්‍රමාණවත්. අපිට මෙතන මල් පෙත්ත ටිකක් ලොකුවට හදන්න ඕන නම් මේ පයිප් ක්ලීනර් එක අපි රෝල් කරන්න ගන්න හයිලයිට් පෙන් එක එහෙම නැත්නම් ලයිටරයක් අපිට මෙතන ගන්න පුළුවන්. අපි එතනදී ඒ ගන්න ලයිටරේ හරි හයිලයිට් පෙන් එකේ පළලට අනුව තමයි අපේ මල් පෙත්තේ පළලත් හැදෙන්නේ. අපි පයිප් ක්ලීනර් එක රෝල් කරගත්තී. අපි අර වැඩිපුර ඉතුරු කරගත්ත කොටස මෙන්න මෙතනදී තමයි අපිට ඕන වෙන්නේ. මේ අපි මේ වගේ රෝල් කරගත්ත කොටස තද කරගන්න තමයි ඒ අපි වැඩිපුර කොටසක් ඉතුරු කරගත්තේ. වේදනාමගේ හැඟුම් සිතම් මා දිව්‍ය අංගනාවී පයිප් ක්ලීනර් දෙකකින් හදපු මලේ ප්‍රමාණයක් තමයි ඔය තියෙන්නේ. මීට වඩා ලොකුවට මල හදන්න ඕන නම් මෙතනදී අපිට තව පයිප් ක්ලීනර් එකක් දෙකක් විතර එකතු කරගත්තා නම් අපිට මීට වඩා ලොකුවට හදාගන්න පුළුවන්. මේ තියෙන ඉතින් මල පයිප් ක්ලීනර් වලින් තව ලස්සන මල් හදන්න පුළුවන්. මම මේ ලස්සන මල් හදන තවත් වීඩියෝ අරන් එන්නම්. මේ තවත් චූටි ලස්සන මලක් හදන එකක් තමයි මම අද ගෙන ආවේ ඉතින්. මෙතන අපි මේ කහපාට පයිප් ක්ලීනර් එක ගන්න මලේ මැද කොටසටනේ. ඉතින් මලේ මැද කොටසට මේක දෙකට කපාගෙන මේ විදිහට හදාගත්තාම හොඳනම් ප්‍රමාණවත්. එකක් ගත්තාම ගොඩක් ඉතුරු වෙනවා. මම මෙතන එකක් ගත්තට ඔයා මේ වැඩේ කරද්දී ඒ කහපාට කොටස දෙකට කපාගෙන මෙතෙන්ට වැඩේට ගන්න. හරිද? මගේ හැඟුම් සිතම් මා දිව්‍ය අංගනාවී රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපසිනාසේ ආදරේ දෝරේ ගලාවේ. මට විතර පොඩි වැරැද්දක් වුණා. මුලින්ම අපි පෝච්චිය වටේ පයිප් ක්ලීනර් ටික යවන්න ඕනේ නැහැ. ඊට කලින් කරන්න ඕන අපි හදාගත්තු මල් ටිකයි කොළ ටිකයි ඔය මැදට ලස්සනට හදන එක. ඊට පස්සේ තමයි අපි ඔහම පයිප් ක්ලීනර් ටික පෝච්චිය වටේ යවන්න ඕනේ. එතකොට අපි අර කොළේ අලවගත්තු විදියත් මල් ගහලා තියෙන විදියත් අපිට පේන්නේ වටේ යවලා තියෙන මේ පයිප් ක්ලීනර් ටිකත් එක්ක. ආස්කුසම උරටවන් වේදනාමගේ හැඟුම් සිතම් මා දිව්‍ය අංගනාවී දිදුන්නේ හිනකැන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම්
මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරි දීසිනාවන් මේ තියෙන ඉතින් මං හදාගත්තු කියුට්ම කියුට් ලස්සන පයිප් ක්ලීනර් මල් පෝච්චිය. ඔයත් මේක බලලා හැදුවා නම් මට ෆොටෝ එකක් දාන්න. පැන්චි ෆ්ලවර්ස් මගෙන් මේ වගේ ෆ්ලවර්ස් ඕන නම් මට දැම්ම මෙසේජ් එකක් දාන්න. මං හිතනවා මේ වීඩියෝ එක අක්ක කෙනෙක්ට නංගි කෙනෙක්ට එහෙම නැත්නම් මේ වගේ මල් හදන්න ආසාවෙන් ඉන්න ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් කියලා. ඉතින් මට තේරෙන විදිහට මට පුළුවන් විදිහට තමයි මේ වීඩියෝ එක දෑවේ. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙනා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් වගේම මාව ෆලෝ කරන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් අතට මං ගියා. කාටවත් පුදු සරණයි. බයි. මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල්